දැනී දැනෙනවා උදා හිරුවෙලියේ අලුත් ඉරක් ලෝමේ හිතට ගලනවා හිත බිඳු බිඳු ඉන්පින් උලනේ දිනස් සාහිත සුවඳ දැනී දැනෙනවා ලස්සන ලෝක අද කොයින් හෝ හිමිහිට හැලීගෙන මිදුල දිගේ මට තුරුළුනවා ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනී දවසක් තියේ අද වාගේ ජීවිතේ සුන්දරද මෙතරම් සුවඳ දැනී දැනෙනවා උදා හිරුවෙලියේ හිතට ගලනවා හිත බිඳු බිඳු හින්කින් උලඟේ ඉනස්සා හිත සුවඳ දැනෙනවා
රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු දැතේ රන් වලලු දගේ ගෙල බැඳි රන් මාලගේ රන් ගොයමේ දෙලන නගේ සිලියාවයි රටට වගේ දැතේ රන් වලලු දගේ ගෙල බැඳි රන් මාලගේ රන් ගොයමේ දෙලන නගේ සිලියාවයි රටට වගේ නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු නෙළුම් කෙතේ ලන්දු ලන්දු සොඳුරු කිඳුරු ලන්දු ලන්දු දෙවි පිහිටෙන් ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු බුලතේ රත දුටිනි තොලේ මට නොවේදෝ මුකුළු කලේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබුළු ඇලේ බුලතේ රත දුටිනි තොලේ මට නොවේදෝ මුකුළු කලේ රන් ගොයමේ නෙලන කලේ මන බැඳුනා පබුළු ඇලේ රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු රන් දහදිය බින්දු බින්දු ඉසුරු සුවඳ රැඳු රැඳු ගති නිහලා ගයමු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ සින්දු සින්දු රන් ගොයමේ මේ තියෙන්නේ සුවඳල් මේ අපේ පැරණි දැන් මේකේ ස්ථිරත්වය තමයි මේ සිමෙන්ති පොලෝක පස්පුරෝල කරලා තියෙන අවස්ථාවක්. දැන් මේක ගොඩවි හැටියට අපිට භාවිතා වෙන්නේ. ඒකට ජලය මේවනකට බඳින්න උවමනාවක් නැහැ. අනිත් එක මේ මැස්සෙක්වත් නැහැ. ඕනකමට මේක පරීක්ෂා කරන්න පුළුවන් කිසිම මැස්සෙක්ගේ හානියක් නැහැ. අනිත් එක ගොම විතරක් භාවිතා කරලා කරපු අවස්ථාව මේ දියර ගොම තමයි මම භාවිතා කරන්නේ මේකට. අනිත් එක තමයි මේක ජෛව විවිධත්වය තුළ මේ සතුන් විසින් මේක පාලනය වෙලා තියෙනවා මෙතන. දැන් මෙතන ඉන්නවා මේ බත්කුරු ටික. අනිත් එක තනකොළ පෙත්තු ටික ගොයන් කරලා වහගෙන ඉන්නවා. එතකොට අපිට අහිතකර සතුන්ගේ බිත්තර පවා ඒගොල්ලෝ භාවිතයට අරගෙන නැත්නම් පරිභෝජනයට අරගෙන අපිට මේ ගොයම ආරක්ෂා කරලා දෙනවා. දැන් මේක විශේෂයෙන් තමයි මකුළුවා දැල බැඳලා ඉන්නවා. අවස්ථාවක් තිබුණොත් මේ බලා ගන්න පුළුවන් මකුළුවා මෙතන දැල් බැඳගෙන ඉන්නවා. මේ මකුරුව දැල් බඳින්නේ තනකොළ පෙත්තු වෙන්නේ බත්කුරුව හැඳින්නේ රසායනික සම්පූර්ණ භාවිතයෙන් තොරව හැදුවොත් විතරයි. ඒක තමයි මේකේ තියෙන ඇත්ත. ඒතර මේ පරිසරයට එකඟව මේ වගේ කුඹුරක් අපිට මේ සුබ ඉඩක මට තියෙන නිසා මෙහෙම කළාට අපිට අක්කර 100 200ක් හරි මේ ආකාරයෙන් අපිට කරන්න පුළුවන්. මොකද මේක අපේ පැරණි වී වගා මේ විදිහට තමයි අපේ මුතුන් මිත්තේ කළේ. ඒ නිසා අනිත් පැත්තෙන් මේගොල්ලන් මාස 3 එතකොට මාස දෙකක් යනකොට අපිට පරිණත වෙනවා. එතකොට අපිට කාලය සහ කරණයක් අල්ලලා කරගත්තොත් කළුවර මුල් කරවල දෙකකින් අපිට කිසිම උපද්‍රවයකින් තොරව මැස්සන්ගේ හානියකින් තොරව අපිට පුළුවන් මේ වගේ වී වගාවක් කරගන්න. අනිත් මේක පොල්ලි ජංගල මම කරලා තියෙනවා. දිය සීරා රැඳෙන ඕනම වත්තක මේක පැරණි සාම්ප්‍රදායික කුඹුරක් වෙන්නට ඕනේ නැහැ. මොකද මේවා ගොඩවි. ඒකට එහෙම කරගන්න පුළුවන් අවස්ථාවක තමයි අපි දැන් ඉන්නේ. ඒත් මේ පසුබියෙන් දකින්න පුළුවන් ඒ වගේ බඳුන් වගාවක් කරලා තියෙනවා. බඳුන් වල තියෙන්නේ පැරණි වී වර්ග මෙතන 20ක් තියෙනවා. ඒකට මේ වී වර්ග තමයි මේ තියෙන්නේ. ඒවත් ගොඩවි හැටියට අපිට භාවිතා කරලා වගා කරගන්න පුළුවන්කම තියෙනවා.